Hi, welcome back guys. කොහමද? ඔන්න ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා. මම අද ගෙනල්ලා තියෙන අලුත් වීඩියෝ එකට. අද ගෙනල්ලා තියෙන Record of Ragnarok season 1 episode 4. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ වීඩියෝ එක පැත්තට යන්. ඊට කලින් කියන්න ඕන ඔයාලා තාමත් මේ Record of Ragnarok anime series එකේ ඊළඟ කොටස් ටික බලලා නැත්නම් දැන් මේකත් ගිහින් බලාගෙනම මේ වීඩියෝ එකට සෙට් වෙන්න. ඊට කලින් කියන්න ඕන තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒකත් කරගෙන මේ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන සෙට් වෙන්න. එහෙනම් අපි යමු අද ගෙනල්ලා තියෙන සුපිරි වීඩියෝ එක බලන්න. අපිට මේ එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්වන්නේ අකුණු ගගහ ගොරවන අහසක් තියා බලාගෙන ඉන්න ලූබු. ඒ වගේම වහින මේ වෙලාවේ. ලූබු මෙහෙම පුදුමෙන් බලාගෙන ඉඳන් එකපාරටම අකුණක් ගහලා එතන තිබ්බ ගහක් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒක දැකලා ලූබු හයියෙන් කෑ ගහනවා පුදුම වෙලාවක්. ඊට පස්සේ අපි ආයෙත් අරන් යනවා මේ ලූබුගේ තෝර්ගේ ෆයිට් එක පැත්තට. ඊයේ ඉවරුණ තැනින් තමයි අද පටන් ගන්න මේ ෆයිට් එක. එකපාරටම තෝර පිටිපස්සට ගිහින් දෙන පාර මේ ලූබු නවත්තයිද කියලා තමයි දැන් අපි බලාගෙන ඉන්නේ. මේ පාර නම් ගොඩක් ශක්තිමත් වගේ තමයි පේන්නේ. තෝර මේ පාර ලූබු පැත්තට එල්ල කරනවත් එක්කම මෙතන ඉන්න හැම කෙනෙක්ගේම වගේ ඇස් හිටන් නිලංකාර වෙලා යනවා. හැබැයි මේ පාර වළක්ව ගන්න අපි ලූබු සමත් වෙනවා. ඒක දැකලා මිනිස්සු හැමෝටම ගොඩක් සතුටුයි. හැබැයි පස්සේ තමයි යාලා දකින්නේ මේ පාර නවත්තවම වෙලාවේ. ඒ කියන්නේ මේ පාර දියත් කරද්දින් තෝර් ඒක නවත්තව වෙලාවේ මේ අපේ ලූබුගේ කකුල් දෙකම කැල්ලා යනවා. දැන් ඉතින් පහලින් ඒ කකුල් දෙක කැල්ලාම යනවා. ඉතින් මේක ලූබුට කොච්චර වේදනාකාර වුණත් එයා තීරණය කරනවා දිගටම සටන් කරන්න. ඉතින් මෙහෙම තීරණය කරාට මොකද අපේ ලූබුට දැන් කෙලින් ඉඳගෙන ඉන්නවත් පණක් නැහැ. ඒ හින්දා ඒක පාරට බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ඒ පාර ලූබු තීරණය කරනවා දැන් මේ සරණ අතහැරලා දාන්න. ඒ හින්දා ලූබු එයාගේ ජීවිතය අවසන් කරන්න කියලා තෝරුට කියනවා. තෝරුත් එයාගේ මිටි උස්සලා ගහන්න යනත් එක්කම අපිට ඇහෙනවා නිකන් අශ්වයෙක් දුවගෙන යනවා වගේ හඬක්. ඇත්තම කිව්වොත් මේ තමයි අපේ ලූබුගේ අශ්වයා වෙන රෙඩ් හර්ස්. එයා එකපාරටම මේ යුද පිටිය මැදට කඩාගෙන පයින්නවා. ඊට පස්සේ කඩාගෙන පැටලා අපේ ලූබු ගාවට ඇවිල්ලා ලූබුට කියනවා නිකන් පිටට නගින්න වගේ අමුතුවට. ලූබුත් මේ රෙඩ් හර්ස් දිහා බලන ඉඳලා කියනවා ඔයා මෙහෙම කීවට ඔයා කැමතිද ඔයාගේ ජීවිතේ නැති වෙනවා දකින්න මේකෙන්ම කියලා. ඊට පස්සේ රෙඩ් හර්ස්ත් කෑ ගහලා ඔව් කියනවා වගේ කියනවා. ඉතින් මේක දැකලා මිනිස්සු ඔක්කොටම ආයෙත් සතුටු වෙන ගැම්මක් එනවා. ඊට පස්සේ යාළුවෝ ඔක්කොම ලූබු කියලා ලූබුට චියර්ස් කරන්න පටන් ගන්නවා. ලූබුත් තියෙන ගැම්මෙන් මෙයාගේ ආයුධෙත් අරගෙන ආයෙත් තෝර් එක ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේක දැකලා දෙවිවරු ඔක්කොම පුදුම වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මේ සියුස් ගාවින් උපදේශකයා වගේ කෙනා සියුස්ගෙන් අහනවා මේක තරග නීති වලට පටහැනි නැද්ද කියලා. ඒ වෙලාවේ සියුස් කියනවා නෑ. මේ ලූබුගේ රෙඩ් හර්ස් කියන මේ අශ්වයත් ලූබුගම කොටසක් තමයි. ඒ හින්දා මේක කිසිසේත්ම තරග නීති වලට පටහැනි වෙන්නේ නෑ. ඒ හින්දා දිගටම සටන් කරන්න මේ දෙන්නට අපි ඉඩ දෙන්න ඕන කියලා සියුස් කියනවා. ඔන්න ඊට පස්සේ අපිට ආයෙත් වෙන්නනවා මේ ෆයිට් එක. ඔන්න මේ වෙලාවේ අපේ ලූබුට එකපාරටම අතීත සිද්ධියක් මතක් වෙනවා. ඒ තමයි ඉස්සෙල්ලා මෙයා ගහට අකුණක් වදිනවා දැක්කේ. අන්න ඒ වෙලාවේ ඒ ගහම මුළුමනින්ම පිච්චිලාම යනවා. ඒ හින්දා ලූබු හිතා ගන්නවා කවදා හරි මම මේ අහසින්න පොරත් එක්ක අනිවාර්යයෙන්ම ෆයිට් කරනවා කියලා. ඊට පස්සේ ලූබු එතන තියෙන ගල් තලාවකට වගේ කර නැගලා කෑ ගහලා කියනවා ඔයා කවදා හරි මාත් එක්ක ෆයිට් කරන්න එනවද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා නිකන් සිව්ගේ ඡායාවක් වගේ එකක් ඒ බලාකුළු වලින් හැදිලා ආයෙත් නැති වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ලූබු රෙඩ් හර්ස්ගේ කන්ට කරලා කියනවා ඔයාගේ ජීවිතේ මම වෙනුවෙන් දෙන්න කැමතිද කියලා. ඊට පස්සේ මේ අශ්වයාත් ඔළුව එකට වනලා දෙන්නම ආයෙත් ෆයිට් කරන්න වගේ ලෑස්ති වෙනවා. ඔන්න ඊට පස්සේ තෝරුත් ෆයිට් එකට ලෑස්තිලා එයාගේ මිටි අතින් අරගෙන ඉහළට ඔසවනවා. ඔන්න ඒත් එක්කම අපේ ලූබු ඒ තෝර්ගේ වටේ කැරහෙන්න ගන්නවා අශ්වයාත් එක්කම. ඊට පස්සේ අපිට පෙන්නනවා ලූබු දැන් හදන්නේ එයාගේ තියෙන විශිෂ්ටම පාර ගන්න කියලා. එයා ඒකට රෑදවල් නොබලම මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. එයා වෙන ලොකු ආයුධ කන්දක් වගේ එකක් තියාගෙන එක අරගෙන ඒ පාර ගහලා තියෙනවා. හැබැයි ඒ හැම ආයුධයක්ම කැල්ලා ගියා මිසක කවදාවත්ම ඒ පාර ගහන්න එයා සමත් වෙලා නැහැ. හැබැයි ඔන්න එක දවසක් ඒක වෙනස් වෙනවා. එයා කොහොම හරි මේ පාර ගහනවා. ඒ ගහන ඒ පාරේ සැරට එතන තියෙන අහස දෙබෑ වෙලාම යනවා. ඒත් එක්කම එයාගේ අතේ තිබ්බ ආයුධෙත් නිකන් චූටි කුඩු වගේ දෙයකටපත් වෙලා නිකන් නැති වෙලා යනවා.
ඔන්න දැන් අපිට ආයෙත් මේ යුද පිටිය වෙන්නවා. ඒ වෙලාවේ අපේ මේ ලූබු හදන්නේ එයාගේ තියෙන සුපිරිම පාර ගන්න. ඒ පාරේ නම තමයි ස්කයි ඊට. ඒ කියන්නේ අහස කන්න. ඔව් අහස කන්න. ඔව් ඒක තමයි. ඔන්න ඊට පස්සේ අපේ තෝර් එයා ගාව තියෙන සුපිරිම පාර ගන්නවා. ඒකේ නම තමයි ගිගෝරිස් තෝර් හැමර්. ඉතින් තෝර් මෙහෙම පාර ගහන්නද්දී අපේ ලූබු එයාගේ ස්කයි ඊටර් පාර ගහන්න යනවා. දෙන්නගෙන් කවුරු දිනයිද කියලා තමයි හැමෝම බලාගෙන. ඕන් ඉතින් දෙන්නට දෙන්න එයාගේ ආයුධ දෙක එකට වද්දනවා ඒ පහරට. ඒ පහරේ බලය කොච්චරද කියනවා නම් එතන ඒ පහරේ ඒ වැදුන පවර් එකට එතනින් ලොකුම ලොකු එනර්ජි එකක් පිට වෙලා අහසට ගිහින් ඒ අහසේ වටේට ලොකුම ලොකු කුහරයක්කුත් හැදෙනවා. ඔන්න ඊට පස්සේ මේ පහරෙන් පස්සේ සීන් එක අපිට පෙන්නනවා. ඇත්තටම දුකයි. තෝරට නම් කිසිම හානියක් නැහැ. හැබැයි අපේ ලෝබොට නම් ලොකු හානියක් වෙලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. මොකද කිව්වොත් මෙන්න මේ ලූබුගේ එක අතක් නැති වෙලා වගේම අනිත් අතේ තැන් වල හිල්. ඉතින් මේක දැකලා මනුස්සයෙකුම දුකින් කෑ ගහන්න ගන්නවා. ඒ වගේම මේ ලූබුගේ අතේ ආයුධයක් විදිහට පත් වෙලා හිටම මේ රැංගරිසුත් ඈතට විසික් වෙලා යන මේ පවර් එකේ සැර. ඒ වගේම එයාගේ මූලික ස්වරූපය හැදලා ඈතට විසික් කළා ගිය රැංගරිස්ට එතනින්ම සිහිය නැති වෙනවා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපේ ලූබු එයාගේ අත් දෙකම නැති වුණත් කමක් නැහැ කියලා ආයෙත් ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. එයාගේ අර හිල් වගේ තිබ්බ අත එයාගේ කටෙන් ගලවලා කල්ලා අයින් කරනවා. දැන් එයාගේ අත වෙනුවට තියෙන්නේ නිකන් එයාගේ අතේ තිබ්බ ඇටකොටු දෙක විතරයි. ඊට පස්සේ අපේ මේ ලූබු ආයෙත් තෝර් එක ෆයිට් කරන්න වගේ කටත් අරගෙන ඉස්සරහට යනවා මේ අපේ රිටර්ස් එක්කම. ඔන්න මේ වෙලාවේ තෝරුත් ඔයාට සුබානාගතයක් වගේ එකක් කියලා එයාගේ මිටියත් උස්සගෙනම ආයෙත් එකම එක පාරක් දෙනවා ලූබුගේ ඔළුව කඳින් වෙන් වෙලාම යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ලූබුගේ ඔළුව නැති කඳ එයාගේ රිටර්ස්ගේ පිටින් ඇදගෙන වැටෙන හැටි. ඔන්න ඉතින් මේ ලූබුගේ තෝර්ගේ පාරේ සැරට ඔච්චර වෙලා බිම් වැටලා හිටපු හයිම් ඩාල් නැත්නම් අපේ එනවුන්ස් කරලා කියනවා මේ තරගේ ජයග්‍රාහකයා වෙන්නේ තෝර් කියලා. ඒ වගේම මේ තරගේ මිනිත්තු 16කුයි තප්පර 28ක් පුරාම තිබුණා කියලාත් කියනවා. ඔන්න ඒ වෙලාවට පෙන්නන අපේ මේ නාකිසියුස් සභාපතිතුමා එයාගේ පුට උට් වෙලා නටන හැටි. ඒ වගේම අපිට පෙන්නනවා දුකින් ඉන්න බ්‍රූන් හෙඩල්. ඒත් එක්කම අදට මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. ඔයාලට මේ Record of Ragnarok anime series එකේ ඊළඟ එපිසෝඩ් උත් ඕන නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරගෙන ඒ වගේම comment එකකුත් දාගෙන යන්න ඕන කියලා. ඒ වගේම අනිවාර්යයෙන් මේ වීඩියෝ එක like කරන්න තවද කරන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මේ anime එකේ ඇත්තම කිව්වොත් එහෙම එපිසෝඩ් ඔක්කොගේ වගේ තියෙන ෆයිට් සීන් විතරයි. දැන් මේ ෆයිට් සීන් එක මේ ලූබුගේ තෝරගේ ෆයිට් එක මේ එපිසෝඩ් එකකින් ඉවර වුණාට ඊළඟ එපිසෝඩ් එකකින් ඉඳන් ඔයාලා ආසම කැරක්ටර් එකකුයි ආසම නැති නාකියෙකුගේ ෆයිට් එකක් ඔයාලට ඊළඟ එපිසෝඩ් එකකින් ඉඳන් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකත් බලන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න ඕන්න. එහෙනම් අදට අපි යනවා මේ AS Anime TV. もっと強い戦力が必要だ。